කොහොමද ඔයාලට? ඔන්න ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි ට්‍රින්කෝ ගිය ගමන. මම මේ ට්‍රින්කෝ යන 3 වෙනි පාර. අපි උදේ පාන්දර 4ට වගේ තමයි ගෙදරින් ආවේ. ඉතින් දැන් මේ අපි යන්නේ හබරණ කැලේ මැද්දේ. ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනටම ගිහින් subscribe කරන්න. මේ තියෙන්නේ කන්තලේ ජලාශය. අපි මෙතන ඉඳන් අපි ගෙනාපු උදේ කෑම ගත්තා. දැන් අපි ට්‍රින්කෝ වලට ළඟයි. අපි 9:00 වගේ වෙද්දී ට්‍රින්කෝ වලට ආවා. අපි මුලින්ම යන්න හිතන් හිටියේ කෝණේශ්වරම් කෝවිලට. දැන් මේ අපි එහෙට යන්න පාර හොයන ගම. අදත් මැප් එක බැලුවේ මං තමයි. අදත් ඉතින් වෙන තැනක ලොකේෂන් එකක් දාගෙන තමයි යන්නේ. ගිහින් ආය හරවගෙන ආවා. කලින් වතාවල් වල ආපු විස්තර කී තමයි මේ මං යන්නේ. කලින් වතාවල් දෙකේම ඇවිල්ලා බස් එක පාක් කරලා ගියේ මේ ඉස්සරහෙන් පේන තැන. කලින් වතාවල් දෙකේම ඉස්කෝලෙන් තමයි ආවේ. ඉතින් මේ ටික අපි ගියේ පයින්. ඔන්න අද නම් අපිට ඇතුළට යන්න පුළුවන් වෙයි වගේ. මම දන්න විදිහට නම් මේ ඉස්සරහින් ඔයාලට බලා ගන්න පුළුවන් ත්‍රිකුණාමල කොටුව. මෙතනින් ඇතුළට ගියාම තමයි කෝණේශ්වරම් කෝවිලට යන්න පුළුවන්. මේ යන පාර දෙපැත්තෙම මුව දකින්න පුළුවන්. ඔයාලා පොඩි වාහනයකින් එනවනම් කෝවිල ළඟටම යන්න පුළුවන්. ඔන්න අපි කෝවිලට ආවා. මේ තියෙන්නේ රාවණා කැපිල්ල. මේ තැන හැදුණු හැටි ගැන ගොඩක් ජනප්‍රවාද තියෙනවා.
ශ්‍රීකුණාමලේ එනවා නම් කෝණේශ්වරම් කෝවිල කියන්නේ අනිවාර්යයෙන්ම හැමෝම යන තැනක්. කෝවිල ඇතුලේ ෆොටෝස් ගන්න වීඩියෝස් ගන්න දෙන්නේ නැහැ. මේ තැන ඇත්තටම හිත නිවෙන තැනක්. දැන් ආයේ ට්‍රින්කෝ ටවුන් එකට එන ගමන් ඉන්නේ. ඔන්න බලාගන්නක විව් එක. දැන් අපි යන්නේ නිලාවේලි බීච් එක අයිනේ තියෙන ලස්සන තැනකට. අද අපි නවතින්නේ මෙතන. මෙතන නම තමයි That's Why. That's Why Restaurant and Beach Cabanas කියලා තමයි කියන්නේ. ඔයාලට මේ තැන booking.com එකේ බලා ගන්න පුළුවන්. මෙතන හරිම නිදහස් ලස්සන තැනක්. ඔක්කොම කබානාස් 4ක් තියෙනවා. මේ තියෙන්නේ අපි ගත්ත කබාන එක. ෆැමිලි එකක් ආවත් මෙතන ඉන්න පුළුවන්. මිනි ෆ්‍රිජ් එකක් තියෙනවා. ඒ වගේම කබාන එක ඇතුළේ AC කරලා තියෙන්නේ. ඇටච් බාත්රූම් එකකුත් තියෙනවා. කොහොම 4 දෙනෙක්ට ඉන්න පුළුවන් මේ කබාන එක ඇතුලේ. ඔන්න බලන්නකෝ විව් එක.
කබාන එක ඇතුළ හරිම ක්ලීන්. ඒ වගේම ලස්සනයි. මෙතන උඩ තව දෙන්නෙක්ට ඉන්න පුළුවන්. අපේ කබාන එකේ උඩ බැල්කනි එකක් තියෙනවා. එතෙන්ට ගියාම ලස්සන view එකක් දකින්න පුළුවන්. මේ බීච් එක ප්‍රයිවට් බීච් එකක්. ඒ වගේම හරිම ක්ලීන්. හරිම ලස්සනයි. මම පොඩ්ඩක් බය හිටියේ මගේ කකුල ගැන. බලන්න තියාගන්නේ ඉස්සරහට මට වෙන දේ. මෙහෙම දෙයක් වුණේ නැත්නම් මගේ නම රශ්මි නෙවෙයි. ඇත්තටම මෙතන හරිම නිදහස්. අපිට දැනෙන්නේ හරියට අපේම තැනක් වගේ. හවසටත් මෙතන හරිම ලස්සනයි. That's why කියන්නේ මං ආපු ලස්සනම තැන් වලින් එකක් කියලා මට කියන්න පුළුවන්. අපි දැන් ඩිනර් ගන්න තමයි ලෑස්ති. මෙයාලගේ රෙස්ටෝරන්ට් එකේ කෑම හරිම රසයි. ඒ වගේම ස්ටාෆ් එක හරිම ෆ්‍රෙන්ඩ්ලි. රෑටත් මෙතන තියෙන වෙනම වයිබ් එකක්. මම මේ බයෙන් ඉන්නේ මං කොෆි හදාගත්ත නිසා. අපි දෙන්න බ්‍රෙක්ෆාස්ට් එකට ගත්තේ ශ්‍රී ලංකන් ස්ටයිල්. ඉතින් අපි චෙක් අවුට් වෙන වෙලාවත් ඉක්මනටම ආවා. මේ තැන දාලා යන්නත් හිතට හරිම දුකයි. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.